හායි යාළුවනේ අද අපි රිවිව් කරන්න යන්නේ ත්‍රාස්‍ය ජනක සර්වයිවල් මූවී එකක්. මූවී එකේ නම තමයි ඩෝන්ට් මූව්. අද කතාව හරිම වෙනස්. මේක මුළු ඇඟම පැරලයිස් වෙච්ච ගෑනු ළමෙක් එයාගේ පණ නැති ශරීරයත් එක්ක තමන්ගේ ජීවිතේ බේරගන්න කරන මාරාන්තික සටනක්. මේක බලද්දී ඔයාලටත් ඒ අසරණකම ඒ බය උපරිමයෙන්ම දැනෙයි. හරි. අපි වැඩි කතා නැතිව කෙලින්ම යම් මූවියකට. කතාව පටන් ගන්නේ කැලෑවක් මැද්දේ තියෙන පාළු පාරක. මේ තමා අයිරිස්. එයා මේ රිචඩ් කියන මනුස්සයත් එක්ක කාර් එක ගාවට ඇවිදගෙන එනවා. පිටින් බලද්දි නම් කිසිම ප්‍රශ්නයක් නෑ වගේ. හැබැයි යාළුවනේ එක පාරටම කිසිම හේතුවක් නැතිව රිචඩ් එයාගේ අතේ තිබුණු කුඩයක් වගේ දෙයකින් අයිරිස්ගේ ඇඟට අනිනවා. ඒක ටේස එකක්. ඒකෙන් එක පාරටම කරන්ට් එක වැදිලා අයිරිස්ට සිහිය නැති වෙනවා. අපිට හිතාගන්න බැහැ මොකද උනේ කියලා. රිචඩ් අර අහිංසක ගැහැණු ළමයාව පාර දිගේ ඇදගෙන ගිහින් අතුයි කකුලේ ගැට ගහලා කාර් එකේ පිටිපස්සට දාගන්නවා. බලන්නකෝ මිනිස්සෙක් වෙනස් වෙන ඉක්මන. මෙච්චර වෙලා hina වෙවි හිටපු මිනිස්සයා දැන් යකෙක් වෙලා. දැන් අයිරිස් ඉන්නේ රිචඩ්ගේ කාර් එක පිටිපස්සේ. එයාට ටික වෙලාවකින් සිහිය එනවා. එයා බය වෙලා කෑ ගහන්න හදනවා. ඒත් රිචඩ් හරිම සංසුන්ව කාර් එක එලවනවා. මෙන්න මෙතනදි තමයි රිචඩ් කියන්නේ වැඩිය දඟලන්න එපා. මම දැනටමත් ඔයාට පැරලයිස් වෙන්න බෙහෙතක් ඉදලා තියෙන්නේ. අයිරිස් අහනවා මොනවද මට විද්දේ කියලා. රිචඩ් hina වෙලා කියනවා ඔයාට ඉතිරි වෙලා තියෙන්නේ හරියට විනාඩි 20යි. මේක විශේෂ බෙහෙතක්. පළවෙනි විනාඩියෙන් ඔයාගේ ඇඟේ සියුම් ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. ඊළඟ විනාඩි 10දී ඔයාගේ කකුල් පණ නැති වෙලා ඇවිදින්න බැරි වෙනවා. ඊට පස්සේ ඔයාගේ පිනහළු දුර්වල වෙලා කටහඬක් නැති වෙලා යනවා. විනාඩි 20දී ඔයාගේ හුස්ම විතරක් ඉතිරි වෙයි. ඔයාට ඔයාගේ ඇහි පිහාටුවක්වත් හොලවන්න බැරි වෙනවා. හැබැයි ඔයාට සිහිය තියෙනවා. මේක ඇහුවට පස්සේ අයිරිස් තවත් බය වෙනවා. ඉතින් යාළුවනේ කවුද මේ අයිරිස්? ඇයි අයිරිස් මේ රිචඩ් එක්ක මේ කැලෑවේ තනියම හිටියේ? අපි පොඩ්ඩක් අතීතයට යමු. ඇත්තටම අයිරිස් කියන්නේ ජීවිතේ ගොඩාක් දුක් විඳපු කෙනෙක්. එයාගේ පුංචි පුතා මැටියෝ අනතුරකින් නැති වෙලා. ඒ දුක දරා ගන්න බැරිව අයිරිස් හිටියේ හොඳ සිහියකින් නෙවෙයි. එදා උදේ එයා ගෙදරින් එළියට බැස්සේ ආයේ ගෙදර යන්න බලාගෙන නෙවෙයි. එයා ගියේ පුංචි පුතා නැති වුණු කඳු මුදුනට ගිහින් සිය දිවි නසා ගන්න. එතනදි තමයි මේ රිචඩ් කියන කපටි මිනිස්සයා මුණ ගැහෙන්නේ. රිචඩ් එතනට ඇවිත් බොරු කතා කියලා අයිරිස්ගේ හිත වෙනස් කරලා අයිරිස් සිය දිවි නසා ගන්න ගියපු එක වළක්වනවා. අයිරිස් ඒ වෙලාවේ හිතුවේ රිචඩ් එයාව බේරගත්ත කියලා. ඒත් එයා දැනගෙන හිටියේ නෑ එයා මේ අහුනේ ඝාතකයෙක්ට කියලා. රිචඩ් එයාව බේරගත්තේ එයාව මරන්න නෙවෙයි එයාට වද දෙන්න කියලා. හරි අපි ආපහු කතාවට යමු. විනාඩි 20 ගෙවිගෙන යනවා. අයිරිස් තීරණය කරනවා නිකම්ම මැරෙන්නේ නෑ කියලා. බෙහෙත සම්පූර්ණයෙන්ම වැඩ කරන්න කලින් එයා රිචඩ්ට ගහලා කාර් එක පාරෙන් එළියට පන්නනවා. කාර් එක පෙරලිලා ගිහින් ගහක වදිනවා. අයිරිස් අමාරුවෙන් කාර් එකෙන් එළියට බහිනවා. දැන් තමයි බය හිතෙනම හරිය. එයාට දුවන්න ඕනි. ඒත් කකුල් පන නෑ. එයා බිම දිගේ බඩ ගන්නවා. ඔයාලට පේනවා ඇති එයාගේ ඇඟිලි ටිකෙන් ටික ගල් වීගෙන එන හැටි. එයා කැලේ අස්සට රිංගනවා. රිචඩ් පස්සෙන් එනවා. අයිරිස් ගහක් මුලට වෙලා හැංගෙනවා. දැන් එයාට අතක් පයක්වත් හොලවන්න බෑ. එයාගේ ඇස් විතරයි වැඩ කරන්නේ. කූඹි වගේක් එයාගේ ඇඟ උඩින් යනවා. ඒත් එයාට උන්ව ගසලා දාන්නවත් පණක් නැහැ. එක පාරටම රිචඩ් එතෙන්ද එනවා. එයා අයිරිස් ඉන්න තැනටම එනවා. අපිට හිතෙන්නේ දැන් නම් ඉවරයි අහුණා කියලා. ඒත් වාසනාවට රිචඩ් එයාව පේන්නේ නැහැ. රිචඩ් එතනින් යනවා. එයා එතනින් ගියාට පස්සේ අයිරිස් හිතුවේ බේරුණා කියලා. අයිරිස් එතනින් පැනගන්න ඕන නිසා අමාරුවෙන් බිම දිගේ යන්න හදද්දි එක පාරටම එයා පල්ලෙහාට ලිස්සලා ගිහින් වැටෙන්නේ කැලේ මැදින් ගලාගෙන යන ගඟකට. හිතන්න යාළුවනේ අතක් පයක්වත් හොලවන්න බැරි කෙනෙක් වතුරට වැටුනහම කොහොමද? අයිරිස් ගලක් වගේ වතුර යටට යනවා. එයාට පීනන්න බෑ. හුස්ම ගන්නත් අමාරුයි. ඒත් ගඟේ වතුර පාර සැර නිසා එයාව වේගෙන් පහළට ගහගෙන යනවා. ටික වෙලාවකට පස්සේ දියේ ගිලීගෙන හිටපු අයිරිස්ව
ගඟේ ඉවුරකට ගොඩ ගහනවා. දැන් එයා ඉන්නේ සම්පූර්ණයෙන්ම තිතබරිත වෙලා. සීතලේ ගෙහි. ඔහොම ඉද්දී අයිරිස්ව කෙනෙක් හොයාගන්නවා. ඒ තමයි ඒ කැලෑවේ තනියම ජීවත් වුණු වයසක මිනිස්සෙක්. එයාගේ නම බිල්. බිල් හිතන්නේ අයිරිස්ට අසනීපයක් හැදිලා කියලා. එයා අයිරිස්ව එයාගේ ගෙදරට එක්කන් යනවා. අපිට හිතෙන්නේ දැන්නම් අයිරිස් බේරුණා කියලා නේද? ඒත් නෑ යාළුවනේ. වැඩි වෙලාවක් යන්න කලින් රිචඩ් එතෙන්වත් එනවා. රිචඩ් බොරු කියලා බිල්ව රවට්ටන්න හැදුවත් බිල්ට තේරෙනවා මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඒත් අවාසනාවකට රිචඩ් අර අහිංසක බිල් සීයට පහර දීලා එයාව මරලා දානවා. ඊට පස්සේ රිචඩ් කරන්නේ මහා ජරා වැඩක්. එයා මුළු ගෙදරටම ගිනි තියනවා. දැන් හිතන්න අයිරිස් බිම වැටලා ඉන්නේ. වටේටම ගිනි ගන්නවා. රස්නේ දරා ගන්න බෑ. දුම එනවා. ඒත් එයාට නැගිට ගන්නත් බෑ. ඒ වෙලාවේ එයාට පුළුවන් වෙන්නේ ජනෙල් රෙද්ද එල්ලෙන නූල දිහා බලන්න විතරයි. එයා මුළු ශක්තියම දාලා කොහොම හරි ඒ නූල අල්ලලා රිචඩ්ට සිග්නල් එකක් දෙනවා. ඇයි එයා රිචඩ්ට කතා කළේ? මොකද අයිරිස්ට ඕනි වුණා ඒ වෙලාවේ ගින්නෙන් කොහොම හරි බේරෙන්න. රිචඩ් ඇවිත් එයාව ගින්නෙන් බේරගන්නවා. රිචඩ්ට ඕන උනේ නැහැ අයිරිස්ව ලේසියෙන් මැරෙනවා බලන්න. එයාට ඕන උනේ තවත් වද දෙන්න. හරි යාළුවනේ. ඉතින් බිල්සීයව මරලා ගේ ගිනි තියලා රිචඩ් අයිරිස්ව ආපහු වාහනේට දාගෙන යනවා. දැන් අයිරිස් ඉන්නේ හොඳටම අසරණ වෙලා. එයාට හිතෙන්නේ දැන් ඉතින් කවුරුත් එයාව බේරගන්න නෑ කියලා. හැබැයි ඔන්න එක පාරටම රිචඩ්ගේ වාහනේ පිටිපස්සෙන් පොලිස් වාහනයක් එනවා. පොලිස් ඔෆිසර් රිචඩ්ගේ වාහනේ නවත්තනවා. ඇයි දන්නවද? අර බිල්සීයගේ ගෙදර ගිනි ගන්න නිසා මුළු පළාතම දුමෙන් වැහිලා. ඒ නිසා පොලිසිය ඒ පාරේ යන වාහන පරීක්ෂා කරනවා. රිචඩ් කාර් බැහැලා හරිම අහිංසක විදිහට පොලිස් නිලධාරියා එක්ක කතා කරනවා. එයා කියනවා මගේ බිරිඳට සනීප නෑ. ඒකයි මම මේ හදිස්සියෙන් යන්නේ කියලා. රිචඩ් කොච්චර දක්ෂ නළුවෙක්ද කියලා කියනවා නම් පොලිස් නිලධාරියා ඒක විශ්වාස කරන්න යනවා. මේ වෙලාවේ කාර් එක ඇතුලේ ඉන්න අයිරිස් දඟලනවා. ඒත් එයාගේ කකුල් තාම හරියට වැඩ නෑ. එයා මුළු ශක්තියම දාලා ජනේලෙ අරිනවා. පොලිස් නිලධාරියාට කාර් එක ඇතුලෙන් සද්දයක් ඇහිලා එයාට පොඩ්ඩක් සැක හිතිලා වාහනේ ළඟට එනවා. අපිට හිතෙන්නේ අන්න හරි. දැන් රිචඩ් අහුවෙනවාමයි කියලා. ඒත් ඉතින් පොලිස් නිලධාරියා ජනේලෙන් එබිලා බලද්දි අයිරිස් ඇස් වලින් නිලධාරියාට ඉන්ජෙක්ෂන් එක පෙන්නනවා. නිලධාරියාට තේරෙනවා මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. එයා තුවක්කුව අතට ගන්න හදනවා. ඒත් පරක්කු වැඩි යාළුවනේ. රිචඩ් එක පාරටම පොලිස් නිලධාරියාට පහර දෙනවා. එයා පොලිස් ඔෆිසර්ව අනුකම්පා විරහිතව පහර දීලා එයාවත් මරලා දානවා. අයිරිස්ගේ අන්තිම බලාපොරොත්තුවත් එතනම නැති වෙනවා. දැන් එයා දන්නවා එයාට උදව් කරන්න දෙවියෙක්වත් එන්නේ නැහැ. එයාට බේරෙන්න නම් එයාම සටන් කරන්න ඕනේ කියලා. දැන් කතාවේ අන්තිම හරිය. රිචඩ් අයිරිස්ව කාර් එකේ දාගෙන ගිහින් බෝට්ටුවකට දානවා. එයා හදන්නේ අයිරිස්ව වැව මැදට එක්කන් ගිහින් වතුරට දාන්න. හැබැයි රිචඩ් දැනගෙන හිටියේ නෑ එක දෙයක්. ඒ වෙද්දි අර විනාඩි 20 ඉවර වෙලා බෙහෙතේ බලේ ටික ටික අඩු වෙලයි තිබුණේ. අයිරිස්ට දැන් එයාගේ ඇඟිලි හොලවන්න පුළුවන්. බෝට්ටුව මැදදී අයිරිස් එක පාරටම රිචඩ්ට පහර දෙනවා. රිචඩ්ගේ අතේ තිබුණු පිහිය උදුරගෙන අයිරිස් එයාට අනිනවා. ඊට පස්සේ අර තුවක්කුව අරගෙන වෙඩි තියනවා. අන්තිමේදී එයා රිචඩ්ගෙන් බේරිලා වතුරට පැනලා පීනගෙන ගොඩට එනවා. අයිරිස් ගොඩබිමට ඇවිත් බලද්දි රිචඩ් ලේ ගලගල පනා දෙනවා එහා යුරේ. අයිරිස් එයාගේ ළඟට ගිහින් කියනවා ස්තුතියි කියලා. ඉතින් යාළුවනේ ඇයි එයා තමන්ව මරන්න හදපු කෙනාට ස්තුති කළේ? මොකද මේ සිද්ධිය වෙන්න කලින් අයිරිස් හිටියේ මැරෙන්න බලාගෙන. එයාට ජීවිතය ගැන කිසිම ආසාවක් තිබුණේ නෑ. ඒත් රිචඩ් එයාව අඩපණ කරලා මරන්න හදද්දි අයිරිස්ගේ හිතේ යටපත් වෙලා තිබුණු ජීවත් වෙන්න තියෙන ආසාව ආපහු මතුවුණා. එයාට තේරුණා එයාට මැරෙන්න ඕනේ නෑ. එයාට ඕනි සටන් කරලා ජීවත් වෙන්න කියලා. ඒ කියන්නේ නොදැනුවත්වම හරි රිචඩ් කලේ අයිරිස්ගේ හිතේ තිබුණු දුක නැති කරලා ජීවත් වෙන්න පණ දුන්න එක. අන්න ඒකටයි එයා ස්තුති කළේ. ඉතින් යාළුවනේ Don't Move කියන්නේ නිකම්ම ත්‍රාස්‍යජනක ෆිල්ම් එකක් විතරක් නෙවෙයි. මේක ජීවිතේ වටිනාකම කියලා දෙන පාඩමක්. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් සුපිරි ෆිල්ම් එකකින් හමු වෙමු. බයි බයි.